හෙලෝ කොහොමද ළමයි මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද මම බ්ලොග් එකකින් ඔයාලට ගෙනාවේ අමුද්‍රව්‍ය 3න් කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නේ කියලා. අපිට මේ මික්ස් එක විනාඩි 5කින් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් එන්නකෝ වැඩි කතාවක් නැතුව මේක හදන්නේ කොහොමද බලන්න. මේකට අපිට ඕන වෙන මූලිකම දේ තමයි කෝපි පවුඩර්. කෝපි පවුඩර් වලින් තමයි අපි මේ මික්ස් එක හදාගන්නේ අද. මම මේ මික්ස් එක අද මගේ මූණට විතරක් පාවිච්චි කරන නිසා කෝපි හැන්දක් තේ හැන්දක් විතර තමයි පාවිච්චි කරේ. ඔයාලා මේක මුළු ඇඟටම පාවිච්චි කරනවා නම් ඔයාලට ඇති විදියට කෝපි පවුඩර් ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙන්නේ සීනි. සීනි මේකට තේ හැන්දක් වගේ තමයි මම පාවිච්චි කරේ. ඊට පස්සේ අපි කෝපිය සීනි දෙක හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගත්තට පස්සේ අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් මේකට මී පැණි එකතු කරගන්නත් පුළුවන්. මන් ළඟ මේ වෙලාවේ මී පැණි තිබුණ නැති නිසා මම මේකට වතුර එකතු කරගත්තා තේ හැන්දක්. මේ වගේ වතුර එකතු කරගත්තට පස්සේ අපි මේ තුනම හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ උක්කු පේස්ට් එකක් වෙන්න. ඊට පස්සේ අපි මේක හොඳට මූණේ ඇප්ලයි කරගන්නවා. ඉතින් එන්නකෝ මම ඔයාලට කියලා දෙන්නම් මේ පේස්ට් එකේ තියෙන අමුද්‍රව්‍ය වලින් අපේ මූණට මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම කෝපි කියන්නේ අපේ මූණට ගොඩක්ම විශේෂ දෙයක්. මොකද කෝපි වලින් අපේ සමේ මැරුණොහම ඉවත් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි රැයට පාඩම් කරනවා නම් නැත්නම් අපි රැයට නිදි මරනවා නම් අපේ ඇස්සට කළු වෙනවා ඉක්මනටම. ඒකට විසඳුමක් තමයි මේ කෝපි කියන්නේ. කෝපි වලින් කෝපි පේස්ට් එකක් පාවිච්චි කරාම ඇස්සටේ තියෙන කළු ගතිය ගොඩක්ම නැති වෙනවා. ඒ වගේම ඔයාගේ හැම ගොඩක් වේලිලා නම් ඒකට විසඳුමක් විදියට මේ කෝපි පේස්ට් එක අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේකට වතුර නැතුව අපි මී පැණි වලින් මික්ස් කරනවා නම් මී පැණි ඇත්තටම අපේ මූණට ගොඩක් හොඳයි. ඒකෙන් මූණ පැහැපත් වෙනවා. ඒ වගේම මූණ ස්මූත් කරනවා. මේ වගේ හොඳට මේ පේස්ට් එක මූණේ ඇප්ලයි කරගන්න ඕනේ. මේ පේස්ට් එකෙන් පොඩ්ඩක් ඉතුරු වෙන නිසා මම ඒක මගේ අත්වල ගා ගන්නවා. මොකද මගේ ඇඟිලි පුරු පොඩ්ඩක් කළු වෙලා තියෙන්නේ. ඒ වගේම මේක ගොඩක්ම හොඳයි අපේ ඇඟටත්. මොකද අපේ ඇඟෙත් මැරුණුහම තියෙනවනේ. ඒ මැරුණුහම ඉවත් කරන්න, ඒ වගේම අවපැහැවෙච්ච තැන් පැහැපත් කරගන්නත් මේ පේස්ට් එක ගොඩක්ම වටිනවා. අපි මේ පේස්ට් එක මූණේ ඇප්ලයි කරලා විනාඩි 10ක් වගේ වෙලාවක් ඉන්න ඕනේ. විනාඩි 10කට පස්සේ අපේ මූණ හොඳට මසාජ් කරන්න ඕනේ. මසාජ් කරනකොට අපේ ඇඟිලි මේ දෙක තමයි භාවිතා කරන්න ඕනේ. අපි මූණ මසාජ් කරනකොට ගොඩාක් තදට මසාජ් කරන්නේ නැහැ. ඒකට හේතුව අපේ මූණේ තියෙන්නේ සියුම් හමක්. ඒ වගේම අපි මූණ මසාජ් කරනකොට රවුමට තමයි මසාජ් කරන්නේ. මේක ළමයි ලිප්ස් වලටත් හොඳයි. ලිප්ස් වල තියෙන මැරුණු හම ඉවත් කරන්නත් ඔයාලට මේ වගේ සියුම් ලිප්ස් මසාජ් කරගන්න පුළුවන්.
හොඳට මසාජ් කරගත්තට පස්සේ අපි මේක සීතල ඔයාලට පුළුවන් නම් කූල් වතුරත් හොඳයි. මම නම් නෝමල් වතුරෙන් මූණ හොදලා දැම්මා. ඇත්තටම මේක හොඳ පේස්ට් එකක්. මේක මූණ හොදපු ගමන්ම අපිට වෙනසක් දැනෙනවා. ඒ වගේම මූණ සොෆ්ට් වෙලා පේනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලකට වැදගත් වුණා කියලා මං හිතනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා.